තෙරුවන් සරණයි සියලු දෙනාටම. උතුම් ඓතිහාසික අනුරාධපුර පූජා නගරය තුල ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසට වැඩ ඉන්න විජයශ්‍රී ජයශ්‍රී මහ බුදුහාමුදුරන් වහන්සේ අභියස සිට මේ උතුම් පණිවිඩය, මේ උතුම් කාරණය පින්නතුන්ට දැනුවත් කිරීමට ලැබීම පිළිබඳව භාග්යක් වගේම මේ පින්නතුන් ශ්‍රවණය කිරීමද මහත් භාග්යක් වේ ඇත්තන්ගේ. පින්නතුන් කල්පනා කරන්න ඕනේ අදටත් මුළු ලෝකෙම මිනිස්සු තමන්ගේ දුකට, තමන්ගේ සැපට, මගුලට, අවමගුලට මතක් වන ජයශ්‍රී මහාමුදුරු අභියස සිට මේ උතුම් වූ පණිවිඩය ශ්‍රවණය කරන්න ලැබීමම සංසාරේ කොච්චර භාග්යක්ද. සංසාරේ පින්නතුනේ මිනිස්සු වෙලා උපදින්නේ බොහොම කලාතුරකින්. ඒ කලාතුරකින් මිනිස්සු වෙලා ඉපදුනාට පින්නතුන් මතක තියාගන්න ඕන සේරටම ඇස් පේන්නේ නැහැ. සේරටම කන් ඇහෙන්නේ නැහැ. සේරටම කතා කරන්න බෑ. මේ වැලි මළුවේ පස්පා ගන්න කොච්චර පින් කරලා තියෙන්න ඕනද? ඒ වගේම පින්නතුනි මේ ස්ථානයට ඇවිල්ලා මේ බෝහාමුදුරුවන් වහන්සේගේ බෝපත් සුළඟට හෙළවෙන ඒ ශබ්දය අහන්න කොච්චර පින් කරලා තියෙන්න ඕනද? මේ මළුව තුල එක පහන් වැටියක් දල්වන්න කොච්චර පින් කරලා තියෙන්න ඕනද? ඒ නිසා ධර්ම මේ කෙටි අනුශාසනාවට ප්‍රථම මම පින්නතුන්ට සිහිපත් කරන්නේ මේ අවස්ථාව පෙර සංසාරේ කරපු පින් වලට ලැබුණු අවස්ථාවක් කොට ගන්න. පෙර සංසාරේ පින් කරපු හින්දා මේ වගේ අවස්ථාවක් හම්බෙලා තිබ්බට අපි මේ ආත්මය තුල කරන සමහරක් දේවල් නිසා පින්නතුනේ මේ වගේ අවස්ථාවන් මතු සංසාරේ කවදාවත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අදිෂ්ඨාන කරන්න සංසාරේ කවදා හරි අපි අනෙකට දොස් පරොස් කියලා නැතුව ඇති, අනෙකට දෙස් දෙවොල් තියලා නැතුව ඇති, අනෙකට විපතක් ප්‍රාර්ථනා කරලා නැතුව ඇති. එහි ආනුභාවයෙන් තමයි මේ ආත්මේ මේ සැපත තියෙන්නේ. මේ ආත්මේ පින් කුසල් කරන්න මේ ආත්මේ බොහෝ දුර කතර ගෙවාගෙන ඇවිල්ලා නමුත් ජයශ්‍රී මහාමුදුරුවන්ට කිරියාහාර ටික පූජා කරන්න, ඒ පූජා භාණ්ඩ ටික එකලස් කරන්න වාග්ය ලැබිලා තියෙන්නේ පින්නතුනි සංසාරේ කරපු කුසල් වල එකතුවක් නිසාවෙන්. සංසාරේ සිද්ධ කරන කුසල් වල එකතුවේ ප්‍රතිඵලයේ මොනියම් හෝ අවස්ථාවක බුදුවරු දේශනා කරනවා පින්නතුනි ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ කරන පින්කම් වල ආනුභාවයෙන් කෙදිනක කොයි මොහොතක කොතනක අවසානයක උතුම් නිර්වාණය තමයි සාක්ෂාත් වෙන්නේ. අපි හොඳට දන්නවා පින්නතුනි සරියුත් මහරහතන් වහන්සේ එක්තරා බමුණෙකුට බොහෝම හොඳ ධම්ම අවවාදයක් දෙනවා, පණිවිඩයක් දෙනවා. ඒ තමයි මේ ලෝකේ ජීවත් වෙනකොට සමහර මිනිස්සු, සමහර පින්වත්තුන් දරුව වෙනුවෙන් අකුසල් කරනවා, බිරිඳ වෙනුවෙන් අකුසල් කරනවා, පරම්පරාව වෙනුවෙන් අකුසල් කරනවා, රැකගන්න පරිස්සම් කරගන්න අකුසල් කරනවා කියලා කියන්නෙම සිතයි, කයයි, වචනයයි අසංවර කරගෙන ඒ තුලින් ඒ අසංවර භාවයේ මත ඇතිවෙන බුදුහාමුදුරු ගන්නන්නේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් ඒ තුලින් ඇතිවෙන විපාකය එහි දිගපළල මත ඒ කුසලයක් ඒ අකුසලයක් කියලා තීරණය වෙන්න පුළුවන්. ඒ නිසා අනේක මත අකුසල් සිද්ධ කරගෙන සසර දිග්ගස්ස ගන්නවට වඩා හෙට ඉඳන් ජීවිතය අදිෂ්ඨාන කරගන්න, එක වචනයකින්වත් අකුසල් කරන්න එපා, එක වචනයකින්වත් සසර දිග්ගස්ස ගන්න එපා. එක පණිවිඩයක් දෙන්නම් හෙට ඉඳන් කිසි කෙනෙකුට පින්නතුනි වාචාය සංවරෝ සාදු, මිනිස්සුන්ගේ වචනේ සංවරකම තියෙන්න ඕන. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. හෙට ඉඳන් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. මොකද මිනිස්සුන්ට කතා කරන්න හම්බෙන්නේ සංසාරේ පෙර කරපු පින් ඇති භාවයට. පින්නතුනි කකුල් දෙක පාවිච්චි කරලා කවදාවත් කෙනෙකුට පීඩාවක් ඇති කරන්න එපා. සංසාරේ මේ කකුල් දෙක හොඳට වැඩ කරන්නේ සංසාරේ කරපු පින් ඇති භාවයට. සංසාරේ පින්නතුනි අදිෂ්ඨාන කරන්න අත් දෙක පාවිච්චි කරලා කිසි කෙනෙකුට පීඩාවක් කරන්න එපා. බුදුවරු උගන්වනවා, පැහැදිලි කරනවා. උන්වහන්සේලා දේශනා කරේ සබ්බේ සතන්සි දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. අත්තානං උපමං කତ୍වා ආගමක් දහමක් ජාතියකට අදාළ නැති විශිෂ්ට දේශනාවක් තමයි අත්තානං උපමං කତ୍වා තමන් උපමා කරගෙන ජීවත් වෙන්න. හෙට ඉඳන් අද ඉඳන් අදිෂ්ඨාන කරන්න
අපිට වෙනවට අකමැති දේවල් පින්නතුනි කෙදිනක කවදාවත් අනුන්ට කරන්නට යන්න එපා. එක සිතුවිලි මාත්‍රයකින්වත් අනේක හිත පෙලන්න යන්න එපා. අනේක අපහසුතාවයට පත් කරන්න එපා. අනේක ලැජ්ජාවට පත් කරන්න එපා. අනේකට පීඩාවක් ගෙන දෙන කටයුතු කරන්න එපා. අදිෂ්ඨාන කරමු, ප්‍රාර්ථනා කරමු. උතුම් වූ ජයශ්‍රී මා බෝහාමුදුරුවෝ මුල ඉඳගෙන මේ දෙන දහම් අවවාදයේ සංසාර සාගරයෙන් එතර වෙන්න හේතු වෙයි, වාසනාවන්ත වෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ පින්නතුනි බුද්ධත්වයේ ලබාගෙන මුළු ලෝකෙටම මංගල ධර්ම දේශනය සිද්ධ කරන්නට ප්‍රථම උන්වහන්සේ දීපු පණිවිඩයක් තියෙනවා. උන්වහන්සේ උගන්වපු කාරණයක් තියෙනවා. ඒ තමයි ဒ ුතියංච නිම්මිසං. මේ විජයශ්‍රී ජයශ්‍රී මා බෝහාමුදුරුවන් වහන්සේ අභියස සිට ලෞතර බුදුරජාණන් වහන්සේ කෙලෙහි ගුණ සලකන්න ලෝකෙට ඉගන්නුවා. කෘතවේදී භාවයේ දක්වන්න ලෝකෙට ඉගන්නුවා. අදිෂ්ඨාන කරන් කෙලෙහි ගුණ දන්න මිනිස්සෙක් විදිහට හැසිරෙන්න. අදිෂ්ඨාන කරන් කෘතවේදී භාවයේ තියාගන්න. ජීවිතේ කවදා හරි කොතන හරි මොන යම් විදිහකින් අපිට මහත් අස්සසිල්ලක් වෙච්ච කෙනෙක් ඇති. හැබැයි හැමදාම උදව් කරලා නැතුව ඇති. කරපු හොඳ විතරක් මතක තියාගන්න. කරපු ගුණ විතරක් මතක තියාගන්න. වෙච්ච අත්පසුවීම්, කරපු අඩුපාඩුකම්, කරපු වෙනස්කම්, නොහොබිනා වැඩ සියල්ල අමතක කරලා හරි හොඳට සත්පුරුෂයෝ වගේ ඉන්න. සබ්බපාපස්ස අකරණං, සියලු පව් නොකළ යුතුය. කුසලස්ස උපසම්පදා, කුසල් වැඩි දියුණු කරන්න. ලැබපු මිනිසත් භවය සසර කෙලවර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන පාරමිතා පූර්ණේ කරන්නට ලෝකවාසී පින්වත් සියලු දෙනාට ජයශ්‍රී මා හාමුදුරුවන්ගේ ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට මේ උතුම් දහම් පණිවිඩය ලෝකයට ගෙන යන්න අදටත් මහත් ව්‍යායාමයක් දරන දිවි දෙවෙනිකුට ජයශ්‍රී මා හාමුදුරුව ආරක්ෂා කරන රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පහළතලාවේ සිරසුමන ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු බෝධින් වහන්සේ භාරකාර තනතුරු දරණ දුරන්දර අටමස්ථානාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා, ප්‍රමුඛ ගෞරවනීය මහා නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු ලෝකවාසී බොදුනු බුදු සියලු දෙනාට ජයශ්‍රී මා හාමුදුරුවන්ගේ ශක්තිය ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට සියලු දෙනාටම තෙරුවන් සරණයි.